වාසනාවන්ත සදහැතියනි සත්පුරුෂයනි, පින්වත් ගුණකාමී ඔබ මේ අවස්ථාවේ සූදානම් වන්නේ සද්ධර්ම ශ්‍රවණයේ පිණිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්ම පාඨයක් තේමා කරගෙන එම ධර්ම කාරණයේ සවිස්තරාත්මකව කථනය කරන විග්‍රහය මේ ධර්ම දේශනාව තුළින් පින්වත් ඔබට ශ්‍රවණ අවස්ථාව ලැබෙනවා. අපි දන්නවා ධර්ම ශ්‍රවණය කරන්නේ අපි ලෞතුරා තථාගත මාර්ගයේ ගමන් කරන අයවලුන් හැටියට තථාගත භාෂිතේ හඳුනා ගනිමින් අපේ දෙලව සැප සාධනයේ පිණිස චර්යාමය ගුණ යොදා ගැනීම, ගොඩනගා ගැනීම, නිරන්තරයෙන්ම අපේ ජීවිතයේ සුවපත් වීම සඳහා ඒ සද්ධර්මයේ තියෙන පිහිට රැකවරණය උපයෝගී කර ගැනීමට අවශ්‍ය අවබෝධය ලබා ගැනීම පිණිසයි කියන කරුණ. පින්වත්නි, අපි සියලු දෙනාම වාසනාව සමග මේ ජීවිතයේ ලබාගෙන තියෙන්නේ. මේ වාසනා ගුණ උප්පත්තිය ලැබෙන්නේ ක්ෂණ සම්පatti ලාභයේ මත කියලා ධර්මයේ අභිධර්ම දේශනාවල සඳහන් කරනවා. ක්ෂණ සම්පatti ලාභයෙන් අදහස් කරන්නේ අපි කොතරම් දිග ජීවිතයක් ගත කළත් අපේ ආත්මයට සුගතිය ලං කිරීම සඳහා බලපෑම් කළ හැකි ප්‍රබල සිද්ධියක් අපේ ජීවිතයේ පස්වෙනි අවස්ථාවේ අවසන් මොහොතේ මේ මනසේ උපදිනවා. සමහර උදවියට ඒ ක්ෂණය අවාසනාවක් වෙනවා, තව පිරිසකට ඒක ලාභයක් වෙනවා. තමන්ගේ චිත්තක්ෂණයේ අන්තිම මොහොතේදී වර්තමාන ජීවිතේ නැත්නම් పూర్ව භවයේ අපි නිතේදනය කරන අවස්ථාව තුළ තමන්ගේ සිත ඒකාග්‍රතාවයට සැනසීම් සහගතව බියෙන් චකිතයෙන් තොරව නිවුණු මිදුණු සැනසිලිදායක පසුබිමක පවතිද්දී තමන්ට තමන්ගේ ජීවිතයේ ආත්මය පිළිබඳ තෘප්තිමත් හැඟීමක් සහිතව ඒ වෙනස් වීම සිදු වෙනවා නම් එයයි ක්ෂණ සම්පatti ලාභයට පාදක වෙන්නේ. ඒ ලාභය නිසා තමයි අපිට මනුස්ස ජීවිතය වර්තමානයේ ලබා ගන්නට හැකි වුණේ. ඒ වගේම ක්ෂණ සම්පatti ලාභයෙන් දිව්‍ය උත්පත්ති වැනි කාම ලෝකේ වාසනාවන්ත උත්පත්ති භූමි කරාද අපිට ගමන් කරන්න පුළුවන්. එනිසා පින්වත් ඔබ හැම කෙනෙක්ම වාසනාවන්ත සත්පුරුෂ ක්ෂණ සම්පatti ලාභයෙන් පෝෂණය ලැබූ වටිනා ජීවිත අවස්ථාවක් ලබාගෙනයි වර්තමානයේ පසු වෙන්නේ. අපි ඒ වඩාත් තහවුරු කරගන්නට ඕනේ. ඒ වඩාත් තහවුරු කර ගැනීම සඳහා පින්වතුනි අපේ භාවිතාව ධර්මානුකූල ප්‍රතිපදාවන් එක්ක තුලනය කරමින් ඊට සාපේක්ෂව ගමන් කරන්න
ගොඩ ඩඟා ගැනීම සඳහා ක්‍රියාරම්භ කිරීමයි සිද්ධ කළ යුතු වන්නේ. ඒ අනුව අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් මම අපේ සත්පුරුෂ පින්වතුන්ට විශේෂ ධර්ම කාරණා කීපයක් පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, බොදුනුවන් හැටියට මේ ලෞතුරා ධර්මය සරණ ගිය අය හැටියට පැවිදි ගිහි උභය පාර්ශ්වයම බුද්ධාදී රත්නත්‍රය ආභාෂය තුළ පෝෂණය වෙන්න ගොඩනැගින්න අපි කුඩා අවදියේ සිටම හුරු වෙනවා. අපි ක්‍රමක්‍රමයෙන් වැඩිහිටියන් බවට පත්වෙන විට දැනුම් තේරුම් සහිතව ඒ ධර්මචාරිකාවේ නියුක්ත වීම සඳහා යොමු වීම තමයි වැඩිපුරම දකින්නේ. අපි අපේ අවබෝධය පුළුල් කරගන්නකොට අපි සමාජ අත්දැකීම් ලබන විට විවිධ සමාජ භාවිතයන් එක්ක අපේ ජීවිතයේ නොයෙක් අවස්ථාවන් සසඳන අවස්ථාවලදී ඒවායේ පවතින මිහිරි අමිහිරි තැන්, සැනසිලිදායක සහ ගැටීම්කාරී අවස්ථා, අපි එහෙමත් නැත්නම් වඩාත් පහසුවෙන් කිව්වොත් අටලෝ දහමේ විවිධ වූ අවස්ථාවන් වලට අපි මුහුණ දෙනවා. මෙවැනි මානසික සංකූලතා ඇති වෙනකොට මානසික ව්‍යාකූල අවස්ථාවලදී අපේ මනසේ උපදින තව යථාර්ථ සත්‍යයක් තමයි අපිට මේ බාධක වලින් බැහැරව සැනසීම රැඳෙන තැනට ධර්මයේ උගන්වන බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණ ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවයේ පිළිබඳ හැඟීම මනසට දැනෙන එක. එමනම් අපි මේ ස්වර්ග මොක්ෂ සම්පatti ලාභයේ සඳහා අපි අපේ ජීවිතේ විවිධ පැතිකඩ පසු කරගෙන ගිහින් යොමු වෙන්නට අවශ්‍යයි. පින්තුනි, ඒ යොමු වීම අපි ධර්මයේ සඳහන් කරන්නේ බෝධි සම්භාර පුරනවා කියලා. බෝධි කියලා කියන්නේ සම්බුද්ධත්වයට තවත් අර්ථපරයාය නාමයක් යෙදීමක්. නිවන අවබෝධ කර ගැනීම කියන අර්ථයෙන් තමයි මේ බෝධිචර්යාව පවතින්නේ. එතකොට අපි මේ නිවන සාක්ෂාත් කර ගැනීමට සැනසීම සඳහා අපි හැමෝම කැමති සැනසීමට. අපි හැමෝම කැමති විවේකව සුවය සතුට සැහැල්ලුව විඳින්න. අපි ජීවිතයේ හැම ක්‍රියාවකම යෙදෙන්නේ අපේ ජීවිතයේ සැනසිලිදායකව ගත කිරීමේ අරමුණ ඇතිවයි. මේ ලෝකේ පරමාර්ථ වශයෙන්ම සැනසීම රැඳෙන්නේ කිසිත් නොමැති තැන. ඒ කියන්නේ බැඳීම් රහිත තැන, බැඳීම් වලින් මිදුණු තැන. සත්‍යය මේ ලෝකයේ උප්පත්ති කරන භූමි තුනක් තියෙනවා. කාමය, ඒ වගේම රූප අරූප කියන භවත්‍රය. මේ කවර ස්ථානයක සැපයි සුභයි කියලා දෙයක් ප්‍රකාශ කළත් ඒවා නিত্য බවින් තොරයි, අනිත්‍යයෙන් යුක්තයි. එතකොට නিত্য නොවූ අනිත්‍ය වූ යම් දෙයක් නම් අපි සැපයි කියලා අල්ලගන්නේ. ඒ දේවල් අපෙන් ගිලිහෙනකොට එතන ඇති වෙන මානසික සංතාපය අර ජයග්‍රාහී මනසට පරාජිත හැඟීමක් ලං කරන්නේ. එනිසා අපිට ඕනේ සදාකාලික සුවයක්. බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරගෙන අපට දේශනා කළ සදාකාලික සුවයක් පවතිනවා කියලා. මේ භවත්‍රය අල්ල ගැනීම තුල නෙවෙයි, භවත්‍රයෙන් මිදීම තුල කියලා ඒ මෝක්ෂය ලැබෙන්නේ. දැන් අපි උපයන දෙයින් භවත්‍රය අල්ල ගැනීමට සාධක සොයනවා.
මිදීමේදී පින්නතුනි මේ භවත්‍රයට ආකර්ෂණය නොවන දේ අපි උපය ගන්නට ඕනේ. ඒ සඳහා අපි බුද්ධි ගෝචරව කටයුතු කළ යුතුයි. අපි නිතරම අවබෝධයෙන් යුක්ත විය යුතුයි. අපි මේ කරුණු කාරණා ළඟ සංවේදී භාවයෙන් යුක්තයි. ඒත් ඒ වාගේ තිබෙන අනතුරුදායක යථාර්ථය අපි දකින්නට ඕනේ. ඉතින් අපි මේ ලොවින් ඊළඟ විමුක්තියට ගමන් කරන පිළිවෙතට අදාළ ධර්මතා පිරිය යුතුයි. මගේ මේ මාතෘකාවට පාදක කරගත්තේ අනේ මිදීමට අදාළ ප්‍රතිපදාවල එක් ධර්ම සිද්ධාන්තයක් කොටසක්. අපි දැන් මේ කරුණට අවධානය ඍජුව යොමු කරමු. පින්තුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් භවයේ චාරිකාවේ යෙදෙනකොට උන්වහන්සේ බෝධිපාක්ෂික ධර්ම 37ක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කළා. නිර්වාණයට අදාළ ප්‍රතිපදා ප්‍රතිපත්ති ජීවිතේ පුරා පුරනු ලැබුවා. අපිත් මේ ප්‍රතිපදා පූර්ණේ කරන්නට ඕනේ මේ විමුක්තිය සඳහා. මිදීම සඳහා අපි ප්‍රබුද්ධ වෙන්නට ඕනේ. අනේ ඒකේ තියෙනවා පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කරුණු 7ක් සත්ත බොජ්ජංග ධර්ම කියලා. සත්ත කියන්නේ 7ට බෝධිඅංග අර නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ප්‍රගුණ කරගත යුතු, අපි භාවිත කළ යුතු, අපි දත යුතු, අපි ප්‍රායෝගිකව අත්දැකිය යුතු අප තුළ තියෙන්නට ඕනේ කරන ශක්තියින් 7ක්. නිර්වාණය තමයි බෝධිය. නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා අපි තුළ තිබිය යුතු ප්‍රධාන කුසලතා ශක්තියින් 7ක් තමයි මේ සත්ත බොජ්ජංග ධර්මවල තියෙන්නේ. ඒතොර නිවන ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය මේ සත්ත බොජ්ජංග ධර්මයේ එමත් නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අන්තර්ගතයි. ඒතොර නිවන සොයා යන බෝධිසත්ව ගුණ වඩන අපි අපේ ජීවිතයේ කවරම හෝ අවධියක මේ අවස්ථා පූර්ණේ කරගන්නට ඕනේ. දැන් අපි ඉන්නේ ඒකේ ආරම්භය කරන්න සුදුසුම තැන. මොනකද අපිට ක්ෂණ සම්පatti ලාභයෙන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම රැඳුණු ඒ ධර්මයේ නිවැරදිව අධ්‍යයනය කරන්න පුළුවන් පරිසරයක ධර්ම ගවේෂණයේ සුදුසු මානසිකත්වයකින් අවබෝධයකින් යුක්තව ඒ ධර්මයේ සරණ ගිය වටිනාම ජීවිතයේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අපි හිමනම් මේ නිවනට අදාළ ප්‍රතිපදා අනෙක් කරුණු සමගම සාක්ෂාත් කරගන්න උද්‍යෝගිමත් විය යුතුමයි. එනිසා පින්වත් ඔබ අවධානය යොමු කරන්න ක්‍රමානුකූලව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට. මම කෙටි හැඳින්වීමක් මේ බෝධිඅංග 7 පිළිබඳව පින්වත් ඔබට යොමු වීම සඳහා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්‍ය මේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා. මානෙනි මේ ලෝකේ ජීවත් වෙන අය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ බෝධිඅංග 7 බහුලී කතා බොහෝ කොට නැවත නැවත නිරන්තරයෙන්ම භාවිතා කළ යුතුයි. පරිහරණය කළ යුතුයි. අපාරා පාරංගමනාය සම්වත්තන්ති. අපාරා මේ අපි ගත කරන මෙලව. පාරංගමනාය සසරෙන් එතර වීම.
අපාරා පාරංගමනාය සම්වත්තන්ති. සංසාර ගමනෙන් එතරවීම සඳහා එය හේතු වෙනවා. එතකොට ඔබට සසර ගමන නතර කරන්න, සසර ගමනෙන් මිදෙන්න ඔබ භාවිතා කළ යුතු, ප්‍රගුණ කළ යුතු, ඔබ තුල වඩාගත යුතු කුසලතා 7ක් හැටියටයි මේ බෝධිඅංග 7 පවතින්නේ. මතක තබා ගන්න, නිතර අපි භාවිතා කළ යුතු, මෙලොවින් සසරින් එතර වීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතිනා වූ කරුණු 7ක් බුදුහාමුදුරුවෝ දේශනා කළ පැහැදිලිවම අපාරා පාරංගමනාය සම්වත්තන්ති. මෙලොවින් සසරෙන් පරතරට යන්නේ, එතර වෙන්න, සංසාර සයුරෙන් මිදෙන්න භාවිතා කළ යුතු කරුණු 7ක් මේ ධර්ම සිද්ධාන්තයට ඇතුළත් වෙනවා. කතමේ සත්ත, මොනවද ඒ කරුණු 7? සති සම්බොජ්ජංගෝ, ධම්මවිචේ සම්බොජ්ජංගෝ, වෙරිය සම්බොජ්ජංගෝ, පීති සම්බොජ්ජංගෝ, පස්සද්ධි සම්බොජ්ජංගෝ, සමාධි සම්බොජ්ජංගෝ, උපේක්ඛා සම්බොජ්ජංගෝ. මේ කාරණා 7, මේ කරුණු අපි නිතර භාවිත කළාම, ප්‍රගුණ කළාම ඒක අපිට අපේ විමුක්තියට හේතුවක්. විමුක්තිය පතන, විමුක්තිය සොයන පින්වත් ඔබ අපි හැමෝම මේ ධර්ම කාරණා ක්‍රමානුකූලව පුරුදු පුහුණු වෙන්නට, භාවිත කරන්නට අවශ්‍යයි. අපි දැන් මේ කරුණු 7 කෙටියෙන් සිහියට නගා ගමු. පළවෙනි කාරණය තමයි පින්වත්නි සති සම්බොජ්ජංග. සති කියලා කියන්නේ පින්වත්නි අපේ මනස, එහෙම නැත්නම් අපේ සිත මනාව සිහියෙන් යුක්තව තබා ගැනීම. සිහි කල්පනාවෙන් යුක්තව වාසය කිරීම. එතකොට අපි විකෘතියෙන්, අසිහියෙන්ද පවතින්නේ. පින්වත්නි පාපයට නැඹුරු නොවුණු පිණිස අපි නිතරම කල්පනාකාරී වෙන්නට ඕනේ. ඔබ දන්නවා මේ ජීවිතේ පුරා අපිට පහසුවෙන් ධාර්මික සිතුවිලි වල රැඳෙන්නට අමාරුයි. හැබැයි අධාර්මික සිතුවිලි මේ සමාජයේ, ලෝකයේ පුරාම අපේ ඉන්ද්‍රියන් පිනවීමට ආකර්ෂණය කරන දේවල් බහුලව තියෙනවා. අපි සතුට සොයා යන්නේ අපේ ඉන්ද්‍රියන් පිනවීමෙන්. එතකොට ඒ තුල අපිට ඇලීම් ඇති වෙනවා. ඒ හැල්ම ඇති වෙන තැන පින්වත්නි ගැටීමක් නිර්මාණය වෙන්නේ. හැබැයි මේ ඇල්ම, ගැටීම ඇති වෙන්නේ අපි අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණවත් නොවන නිසා. මේ ලෝකේ අපි පරිශීලනය කරන කවර ආකාරයක වස්තුවක් වුණත් ඒ වස්තුන් වල තියෙන යථාර්ථය අපි හරියටම අවබෝධ කරගෙන නැහැ. පිළිබඳ අපිට දැනුවත්භාවයේ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට මිත්‍යා දෘෂ්ටික හැඟීම්, එහෙම නැත්නම් අවිද්‍යාව කියන මූලික කාරණේ ඉස්මතු වෙනවා. කරුණු හරි හැටියට ඇති සැටියෙන් වැටහා ගැනීමක් නොමැතිකම අවිද්‍යාවේ ස්වභාවයයි. එතකොට මේ අවිද්‍යාව නිසා අපේ සිත අර ලාමක සිද්ධීන් වලට ආකර්ෂණය වෙනවා. ඒක තමයි ප්‍රත්‍යජන ස්වභාවය කියලා අපි කියන්නේ. සාමාන්‍ය සතුට පසුපස අපි ලුහු බඳිනවා. එහෙනම් අපිට සිදු වෙනවා පින්වත්නි සතිපට්ඨානය නිතරම හොඳ සිහියෙන් යුක්තව කටයුතු කරන්න. බුද්ධානුස්සතිය ඒ තුලින් ශ්‍රද්ධාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ ආදී වශයෙන් සතිපට්ඨානය සිහිපත් කරලා අර ලෝකයේ අපි ආකර්ෂණය කරන පාප ධර්මවලට නැඹුරු වෙන්නට තියෙන අවස්ථාවන් අපි පාලනය කරගන්න ඕන.
අපේ සිත කිලුටු කරන, අපිව මුලා කරන, අපේ යථාර්ථය අපෙන් ඈත් කරන පාප සිතුවිලි කාමරාග, රූපරාග, අරූපරාග ආදී මේ ලෝකයට ආකර්ෂණය කරන නැවත නැවත රස විඳින්න පොළඹවන සංසිද්ධීන් වලට හසු නොවී ඉන්න අපිට හොඳ සිහිය අවශ්‍යයි. මනා සිහිය පවතින්නට ඕන. එනිසා සති සම්බොජ්ජංගය පළමුවෙන්ම මේ සත්‍ය සොයා යන පුජ්‍යලයා පින්වත් ඔබ මම අපි හැමෝම අපි සත්‍ය ගවේෂකයෝ. අපි සොයන සත්‍ය තමයි පරමාර්ථය නිර්වාණය. අනේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ඊට ගවේෂණයක යෙදෙන අපි සංසාර ගමනේ අත්දැකීම් සොයසොයා යද්දී පාපය ක්ෂය කරන්න, පාපය ශූන්‍ය කරන්න කල්පනාකාරී වෙන්න ඕනේ. නිබ්බාණය කියන අර්ථය අපේ මනසේ දෝලණය වෙන්න ඕනේ. ඒ ප්‍රමුඛ කාර්යය සඳහා තමයි මම හැම කර්මාන්තයක්ම කරන්න කියලා හිතන්න ඕනේ. ඔබ ජීවත් වෙනකොට අද දවසේ සිදු කරන කවරම හෝ කර්මාන්තයක් ජීවන කර්මාන්තයක් වෙත්නම් ඒ ජීවන කර්මාන්තය නිර්වාණය අරමුණු කරගත් එකක් වෙන්න ඕනේ. ඒ නිර්වාණය අරමුණු කරගත්ත දේ කියන අර්ථයේ තියෙන පින්නතුනි පිරිසිදු පවිත්‍ර භාවය. පවිත්‍ර භාවයෙන් රැඳිච්ච දේ නිර්වාණය, එතන පාපේ ගෑවිලා නැහැ. එතකොට ඔබ කරන කර්මාන්තය නිකැලැල් පිරිසිදු කර්මාන්තයක් බවට පත්වේවි. එනම් අපි සති සම්බොජ්ජංගය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ මාවතේදී පළවෙනි පියවර හැටියට මේ බෝධිඅංග 7 මනා සිහියෙන් යුතුව වාසය කිරීම අවධාරණය කරනවා. පාපයට නඹුරු නොවනු පිණිස ඒ වගේම තමන්ගේ සිත ඍජුව නිවනට ගමන් කරනු පිණිස සති සම්බොජ්ජංගය මනා කල්පනාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව, විකෘති නොවුණු මනෝභාවයෙන් යුක්තව වාසය කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ මේ සත්ත බොජ්ජංග ධර්මයේ ධම්ම විචේ සම්බොජ්ජංගු. ධම්ම විචය කියන වර්ථය. ධම්ම විචේ සම්බොජ්ජංගය ඒකත් බෝධිපාක්ෂික ධර්මයක්. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා පිරිය යුතු, ප්‍රගුණ විය යුතු, අප තුල වඩා තියෙන්නට ඕනේ කරන ගුණයක්. පින්තුනේ අපි හැම කෙනෙක්ම පෙනී හිටින්නේ ආත්මවාදයේ වෙනුවෙන්. ඒ කියන්නේ මමත්වයෙන් යුක්තව තමයි අපි කටයුතු කරන්නේ. මමය මගේය කියන සංකල්පය, ආත්මගත භාවය අපි තුල තියෙනවා. ඒ මමත්වයෙන් යුක්ත පුජ්‍යලයා සත්‍යයා සෑම දෙයක්ම සිදු කරන්නේ තමන්ට වාසි වෙන ආකාරයටයි. තමන්ට අවාසියක් වන ආකාරයට හැසිරෙන්නේ නැහැ. එතකොට මේ ආත්මාර්ථකාමීත්වයේ කියන ධර්මතාවය එන්නේ අර ආත්මවාදී හැඟීමෙන් බලනකොට. අපි ආගමේදී වුණත්, ජාතිකත්වයේදී වුණත්, රට වුණත්, තමන්ගේ ජන්ම ක්ෂේත්‍රය වුණත් හැම කරුණකදීම ආත්මීය වශයෙන් බලනවා. ඒතර යම් දෙයකට ඔබ බැඳීම ඇති වෙනවා. මේ ආත්මවාදීව බලන දෙයින් ඈත් වෙන්නට අපි ධර්මයෙන් සසඳන්න වෙනවා. මමත්වයෙන් අල්ලා ගන්නා දේ පවතින යථාර්ථයේ දකින්නට ඕනේ. ධම්ම විචය ධර්මයෙන් බලන ආකාරය. කොහොමද මේ අපි පරිශීලනය කරන වස්තු ධර්මයේ සමග සසඳලා බලන්න? ඔබට අවශ්‍යයි. ඔබේ පැවැත්ම හා බැඳී තිබෙනවා. ඔබේ ජීවිතයේ මේ පරමාර්ථයක කොටසක් ඔබ උපයාගත්ත දේ. ඒ භෞතික වශයෙන් වෙන්නට පුළුවන්, විවිධාකාර දේ වෙන්න පුළුවන්. ඒක චංචල වෙන්නත් පුළුවන්, නිශ්චල වෙන්නත් පුළුවන්. ජීවි වෙන්නත් පුළුවන්, අජීවි වෙන්නත් පුළුවන්. කවරම ආකාරයක දෙයක් වුණත් අපි බැඳිලා තියෙනවා නම්
ඒකට මගේ කියන වචනේ පාවිච්චි කරනවා නම් එතන පින්වතුනි මමත්වයෙන් යුක්තයි කියන ධර්මයේ තමයි පවතින්නේ. මේ මමත්වයෙන් යුක්ත වුණාම අපි ඒකට දැඩිව ආකර්ෂණය වෙනවා. දැඩිව ආකර්ෂණය වෙනවා. ඒ දැඩිව ආකර්ෂණය වීම තුළ අන්තයකට යනවා. ඒ ආකර්ෂණය නෙමේ වරද. අපි යම් අන්තයකට යන එක. ඒ අන්තයට ගියාම අපිට තේරෙන්නේ නැහැ ඒක වෙනස් වුණොත් කොහොමද මූණ දෙන්නේ කියලා. ඒතර වෙනස් වීම ස්වභාවය නමුත් මේ වෙනස් වීම පිළිබඳ දකින්න බෑ. ඒ නිසා ඔබ කවරම ආකාරයක දෙයක් ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍ය මෙවලම බවට පත් කරගත්තත් ඒක ධර්මයේ සමග සසඳන්නට ඕනේ. මොකද අපි දැන් නිර්වාණ ගවේෂකයෝ. අපි විමුක්ති පාදක මාර්ගයේ ගමන් කරන අය. එතකොට නිර්වාණය සොයන විමුක්ති මාර්ගයේ ගමන් කරන අපි ඒ ආත්මවාදී දර්ශනයෙන් මිදෙන්න නම් ඒ අපි පරිශීලනය කරන හැම වස්තුවක්ම දකින්න ඕනේ පින්වතුනි තෑසකින්. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන සංකල්පය. ඒ කියන්නේ වස්තුවේහි ස්වභාවිකත්වයේ තේරුම් ගන්න ඕනේ. මොකද ස්වභාවය? ඒ ධර්මය මේ පවතින දේට අදාළ ස්වභාවිකත්වයේ තමයි පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය. ඕනෑම වස්තුවක පවතින යථාර්ථයේ තමයි తాවකාලික බව අනිත්‍යයි. ස්ථිර නැහැ. ඒ වගේම ස්ථිර නැති දේ නැති වෙනකොට පීඩාවක් ඇති වෙනවා. ඒ වගේම එහෙමනම් පීඩාවකුත් වෙන ස්ථිර භාවයකුත් නැති දෙයට ආත්මවාදී බව අඟවන්න බෑ. මොකද ඒක తాවකාලිකයි. එය මගේ කියලා ගන්න නම් සසර පුරා රැඳිච්ච දෙයක් වෙන්න ඕනේ. සසර පුරා රැඳුණු දෙයක් මේ ලෝකේ නෑ. తాවකාලික වශයෙන් අපි උපයාගත්ත දේ තියෙන්නේ. අපි සංසාරේ පුරා මොන තරම් දේ හම්බ කරලා තියෙනවද? උපයගෙන තියෙනවද? අපි හැම දෙයක්ම ඒ ජීවිතේ අත්හැර ඇවිල්ලා තියෙනවා. මේ වර්තමානයේ තේමයි අපි කරන්නේ. ඒනම් ධම්මවිචේ සම්බොජ්ජංග අපි නිතරම පින්නතුනි තමන්ගේ පිරිසිදුකම, තමන්ගේ සැහැල්ලුව, තමන්ගේ සතුට, තමන්ගේ නිදහස යොදා ගන්න නම් ඒ නිදහස තමන් ළඟ රඳව ගන්න නම් පරිශීලන ධර්මතාවලට, පරිශීලන වස්තුවලට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය අන්තර්ගත කරලා ඒක දිහා බලන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක තමයි ධම්මවිචේ ධර්මයට ධර්මානුකූල බවින් ධර්මයේ ඇසින් වස්තු පරිශීලනය කරන ආකාරය. එයි අපි එහෙම බලන්න ඕනේ. අපිට ඒවා සමග ගැටීමක් නොවි, ඇලීමක් නොවි මිදීම අවශ්‍ය නිසා. අපි ඒ ඇහින් බලන්න පුරුදු නොවුනොත්, මේ ධර්මයේ ඇසෙන් නොබැලුවොත් පින්නතුනි අපි පීඩාවට ලක් වෙනවා. අපේ හිතේ බැඳීමක් ඇති වෙනවා. අපේ හිතේ තෘෂ්ණාවක් වැඩෙනවා. ඒක අර නිර්වාණයට පවිත්‍ර ගමනට බාධාවක්. එහෙනම් අපි බාධා තමයි මේ කරුණ වලින් ඉවත් කරගන්නේ. අපි තුන්වෙනි කාරණයත් මදක් විග්‍රහ කරලා බලමු. විරිය සම්බොජ්ජංගය. විරිය සම්බොජ්ජංගය. වීරිය පාරමිතාවක් තියෙන දස පාරමිතාවේ. විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ පින්නතුනි වීරියවන්ත භාවය. තමන්ගේ අභිලාෂයේ මුදුන්පත් කර ගන්නා තුරු, තමන්ගේ අභිලාෂයේ ඉටු වෙන තුරු ධෛර්යයෙන් යුක්ත ඒ අභිලාෂයේ සාක්ෂාත් කර ගන්නා ගමනේහි නියුක්ත වීම. දැන් අපි සද්ධර්මයේ ශ්‍රවණය කරලා මොකද්ද බලාපොරොත්තු වන දේ? අපි මේ ධර්මයේ ඉගෙන ගන්න කුමක් සඳහාද? අපි මේ ධර්මයත් එක්ක ජීවිතේ ගලපන්නේ ඇයි? පින්නතුනි විමුක්තිය සඳහා, සැනසීම සඳහා. ඒ සැනසීම පිණිස, ඒ කියන්නේ නිර්වාණය තමයි පරමාර්ථ සැනසීම. මේ නිර්වාණය තමයි අපේ අභිලාෂය. අපි හැම පින්කමක්ම කරන්නේ, හැම කාර්යයකම අරමුණ අපිට ආශිර්වාදේ, අපේ සැනසීම. මේ ලෝකයේ සාමාන්‍ය తాවකාලික සැනසීම ලබන ගමන් අපි සදාකාලික සැනසීම පතනවා.
සදාකාලික සැනසීම ලබා ගැනීම සඳහා අපි පින්නතුනි ඒ අභිලාෂයේ ඉටුවීම සඳහා ඉටු වෙන තුරු ධෛර්යයෙන් ගමන් කරන්නට ඕනේ. ඒ සඳහා අපිට වීරිය තියෙන්න ඕනේ. ඒ සඳහා අපිට කැපවීම උත්සාහය තියෙන්න ඕනේ. බලවත් වීරිය නැතිනම් පින්නතුනි කෙලෙස් අපිව ආක්‍රමණය කරනවා. අපේ හිතට කෙලෙස් ධර්මයන් අපේ හිත ආක්‍රමණය කරනවා. අපි ධෛර්යවන්ත වෙන්නට ඕනේ, වීරිය කරන්න ඕනේ. අපේ හිත ආක්‍රමණය කරන කෙලෙස් ධර්ම මතනය කරන්න, මර්ධනය කරන්න. අපි සසරට ඇද බැඳ තබන දේවල්, ආකර්ෂණීය වෙන දේවල් වලින් මිදී සිටීම සඳහා අපිට වීරිය තියෙන්න ඕනේ. මොකද සමහර අවස්ථාවන් එන්න පුළුවන් අපි ඒක අත්හරින්න, ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි ඒ සංසිද්ධිය ළඟ අසරණත් භාවයට පත් වෙනවා. ඒක Tamanට අත්‍යවශ්‍යයි. තිබුණොත් කොච්චර හොඳද කියන පෙළඹවීම වෙනවා. හැබැයි වස්තුව ඇතුලේ තියෙන අනතුරු අපිට පේන්නේ නැහැ. ඒ අනතුරු නොපෙනී අනතුරු අපි ළඟ තියාගෙන ඉන්නවා. හිතේ සංකාව පවතිනවා. බිය අපි තුල රැඳෙනවා. මේ බියත් සංකාවත් රැඳෙන ජීවිතයේ නිදහස අපෙන් ගිලිහිලා යන බොහෝ දේවල් පවතින්න පුළුවන්. ඒවා අපිට බලපෑම් කරනවා. අනේ බලපෑම් කරන අවස්ථාවන් වලට හසු නොවී ඉන්න අපිට අපේ හිතේ වීර්‍යාධික බව තියෙන්න ඕනේ. ඔබ නිතර සාමාන්‍ය විදිහට හිතලා බලන්න. ඔබට යම් දෙයක් සාමාන්‍ය වශයෙන් ඉටු කරගන්න වුණත් කැපවීම නැත්තම්, ඔබට පරිත්‍යාගශීලීත්වය නැත්තම්, උද්‍යෝගය නැත්තම්, ඔබ වෙහෙසෙන්නේ නැත්තම්, මහන්සි වෙන්නේ නැත්තම් ඔබට ඒ ගමන අරමුණ කරා යන්න බෑ. ඒක අපිට ඉටු කරගන්න හරි දුෂ්කරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විරිය සම්බොජ්ජංගය. මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට වීරිය සාධර්මතාවයේ පවතින්න ඕනේ. උත්සාහය අපි තුල තියෙන්න ඕනේ. කැපවීම අපි තුල තියෙන්නට ඕනේ. ඔබ ඒ නිර්වාණ මාර්ගයට අදාළ කැපවීමේ ප්‍රතිපදාවද පූර්ණේ කරගත යුතුයි. සෙව්වෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මේ බෝධි ධර්මයන්ගේ දේශනා කර වදාළි පින්වත්නි, පීති සම්බොජ්ජංගය. පීති කියලා කියන්නේ සතුට, ප්‍රබෝධය. අපේ සිතේ ඇතිවෙන සෝමනස්ස සාගත භාවය. මේ මනස පින්වත්නි ලෞකිකවත් සතුටු වෙන්නට පුළුවන්, ලෝකෝත්තර සතුටක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි එදිනෙදා පරිහරණය කරන දේවල් අපිට ලැබෙනකොට අපි ඒ දුලින් කිසියම් ආකාරයක තෘප්ත බවක් ලබනවා. හැබැයි මේ සතුට, ප්‍රීතිය අපේ ධර්මයේ බොහොම ඇගීමට ලක් කරන කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ඉද මෝදති. නිතරම මේ ජීවිතයේ, මේ වර්තමානයේ පවතින ජීවිතයේ මෝදති ප්‍රබෝධයෙන් තියාගන්න ඕනේ. සතුටින් යුක්තව තියාගන්නට ඕනේ. සිනහමුසු බව කියලා අපි කියන්නේ සතුට ප්‍රකාශ කරන එක අවස්ථාවක්. ඒතර අපිට අපේ ජීවිතයේ සතුටින් ප්‍රබෝධයෙන් පවතින්නට ඕනේ. ඒ ප්‍රබෝධමත් භාවයේ පින්නතුනි නිර්වාණයේදී ඊට වඩා වෙනස් ආකාරයකටයි රඳව ගන්න. කවුරුන් හෝ කෙනෙකුට තමන්ගේ ජීවිතයට නිදහස සැනසීම හිතට නොදැනෙනවා නම්, මානසික තෘප්තියක් නැත්තම්, මොන තරම් දේවල් තිබුණත් එතන කරදරකාරී බවක්, අසහනකාරී බවක් දැනෙනවා. අපි ජීවිතයේ මේ හැම කැපකිරීමක්ම කළේ ඒ සඳහාද නැහැ. මේ අසහනයෙන් මිදී සහනයට බරවීම සඳහායි. නමුත් අපි දන්නවා මේ භෞතික ලෝකේ කවර තරාතිරමක ජීවිතයක් ලැබුවත් ඒ ජීවිතයේ සහනයට වඩා අසහනය, බර, පීඩනකාරී ස්වභාවයේ දිශානතිය වැඩි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කර පීති සම්බොජ්ජංගය. නිවන වඩන පුජ්‍යලයා පින්නතුනි අපේ මනස තැම්පත් කරගන්න භාවනාවට යොමු කරනවා. භාවනාවට යොමු කරනකොට ඒ භාවනාව තුළින් මේ පුජ්‍යලයාට අපි මේ බවුන් වඩනකොට, ඒ වගේම පින් කුසල් රැස් කරනකොට
ක්‍රමානුකූලව ඒවට නැඹුරු වෙන්න තමන්ගේ සිතේ ඇති වෙනවා සුවිශේෂ වෙනස්කම්. දැන් ධානය වඩන්න උත්සාහ කරාම භාවනාව ඉහළට ගමන් කරන්න උත්සාහ කරාම ප්‍රථම ධානාදී ධානවලට සමවදිනකොට මේ සිතේ උපදිනවා පින්නතුනි ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තුල මිදීමේ සුවයක් ආස්වාදයක්. අනේ ආස්වාදයේ යෝග සිතේ පිනවන අවස්ථාව තබා ගන්න ඕනේ. තමන්ගේ සිත ප්‍රබෝධයට පත්වෙන අවස්ථාව රඳව ගන්න ඕනේ. භාවනාව ධාන කුසල් වඩන අවස්ථාවල මේ සිතේ ඇති වෙන පිනායාමේ ස්වභාවය නිතරම රඳව ගැනීම සඳහා උත්සාහවන්ත වීම ධර්මයේ අනුදත්තයක්. එතකොට අපේ චිත්ත ප්‍රසාදේ චිත්ත ප්‍රබෝධේ මනෝභාවයේ සෝමනස්සහගත භාවයේ පීති සම්බොජ්ජංගයට අදාළයි. මොකද නිර්වාණයේ ශේම භූමියක් නිදහස් පරිසරයක්. ඒ නිදහස් බව තුල ලැබෙන ආස්වාදය සතුට පින්වතුනි නිරාමිසයි. මේ ලෝකයේ කිසියම් බලපෑමකට හසුවක් නොවේ. මේ ලෝකේ භෞතික වශයෙන් තියෙන දෙයට නිරාමිෂ වූ සුවයක් ආස්වාදයක් ඒ පුජ්‍යලයාට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි පීති සම්බොජ්ජංගය කියලා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම පස්වෙනි කාරණේ තමයි පින්වතුනි පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ කරුණු දෙස ඇති සැටියෙන් බලන ස්වභාවය. අපේ හිතේ තියෙනවා පින්වතුනි කාය චිත්ත දෙකෙහි වෙනස. කාය කියන්නේ මේ ශරීරය. චිත්ත කියන්නේ මනස. මේ කයෙහි සහ සිතෙහි ඇති වෙන වෙනස්කම ඒ වගේ මේ කයට හා සිතට ඇති වෙන තැවීම පීඩාකාරී බව සංසිඳුව ගැනීම සඳහා කායික සංවරයත් මානසික සංවරයත් ඇති කර ගැනීම සඳහා බාධා වෙන කරුණු එනවනන් පැමිණෙනවනන් අන්නේ බාධා අවස්ථාවන් පාලනය කර ගැනීම සඳහා ඒ බාධක අවස්ථාවන් ඉවත් කර ගැනීම සඳහා අපිට හොඳ දැක්මක් දර්ශනයක් යොමුවක් තියෙන්නට ඕනේ. පස්සද්ධි සම්බොජ්ජංගයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණේ. ඒතර චිත්ත පස්සද්ධි අපේ සිතට එන සිතුවිලි කවර ආකාරයෙන්ද Tamanට ආක්‍රමණය වෙන්නේ. Taman ග්‍රහණය කරගන්න. ඒ තුලින් අපේ හිත කිලුටු වෙනවද? අපි මේ ධර්මතාවලට යොමු වෙන්නේ මොන ආකාරයටද? ඒ වගේම තමන්ගේ කායික වශයෙන් ලැබෙන ආස්වාදයන් වලදී කවර ආකාරයෙන්ද ඒ කායට පීඩාව ගෙන දෙන්නේ? කායට සැනසුම ගෙන දෙන්නේ? මේවා අපිට හානි කරද? එහෙම නැත්නම් අපිට සැනසීම සඳහා පවතිනවද? අපට මිදීමට අදාළද? නැත්නම් බැඳීමට අදාළද? මෙන්න මේවා තුලිනේ කරගන්නට අපට හොඳ දැක්මක් තියෙන්නට ඕනේ. හොඳ ඍජු භාවයක් තියෙන්නට ඕනේ. ඒක මෙහිදී බුදුරජාණන් වහන්සේ පස්සද්ධි සම්බොජ්ජංග දේශනාව තුල වදාරන. එතකොට නිර්වාණය අවබෝධ කර ගැනීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ගමන් කරන දීගු ගමනේ අපට මුහුණ දෙන්නට සිදුවෙන කායික මානසික සංතාපයන්ගෙන් මිදි ඍජුව තමන්ගේ පවිත්‍රත්වයේ චාරිකාව පවත්වාගෙන යාමේ ඍජු භාවය එතනදී අපට තියෙන්නට ඕන. ඒ වගේම පින්නොතිනි සමාධි සම්බොජ්ජංගය. සමාධි සම්බොජ්ජංගය අපේ චිත්ත ඒකාග්‍රතාවය. අපේ මනසේ සංකූලතාවයන් මුදා ගැනීම. විවිධ වූ විපර්යාසයන් විවිධ වූ වෙනස්කම් වලට චලනයන්ට අපේ මනස ලක් වෙනවා. නොයෙක් ආකාරයේ අරමුණු වලට නානාරම්මන වලට ඒ වගේම වික්ෂිප්ත ව්‍යාවයන්ට අපේ මනස ආකර්ෂණය වෙනවා. ඒ වික්ෂිප්ත ස්වභාවයන්ට විවිධාකාරයේ අරමුණු වලට යාමට සිත ඉඩ නොදී යලි යලි තමන්ගේ එකම අරමුණේ ඒකායන අරමුණේ. මොකද අපි බොදුනුවන් හැටියට ඔබ ක්‍රමානුකූලව බුද්ධියෙන් ඉහළ යන්න ඔබ සොයන සහ පතන ඒකායන අරමුණ බවට අනිවාර්යෙන්ම නිර්වාණය පත් කර ගන්නවාමයි.
ඒක තමයි අපේ ස්වභාවය. අපි දර්ශනයක් ආගමක් අදහනකොට ඒ ආගමේ පරම නිෂ්ඨාව තමයි අපේ විමුක්තිය හැටියට සලකන්නේ. එතකොට ඒ විවිධ වූ දේවල් වලින් නානා අරමුණු වලින් වික්ෂිප්ත වීමට අපේ මනසේ හැසිරීමට විධානවලට ඉඩ නොදී ඒකායන අරමුණක අපේ මනස නිර්වාණ සුවය සඳහා රඳවා ගනිමින් ඒ වගේ මේකට බාධා කරන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී තියෙනවා පින්වතුනි නීවරණ ධර්ම. අපේ පින්වතුන් දන්නවා මේ කාරණා. මෙන්න මේ නීවරණ ධර්ම වලට තමාව හසු කරලා වහන්න දෙන්න එපා. කාමච්ඡන්දාදී නීවරණ ධර්ම වලින් සිදු කරන්නේ නිවන වහන එක. එනිසා අපි ඒවා ඡේදනය කරන්න ඕන. ඒ සඳහා සමාධි සම්බොජ්ජංගේ මේ චිත්ත ඒකාග්‍රතාව චිත්ත සමාධිය පවතින්නට අවශ්‍යයි. මේ චිත්ත සමාධිය පවතිනකොට තමයි අපිට ඒ තුලින් අර විමුක්ති මාර්ගයට ගමන් කරන්න පහසු වෙන්නේ. හත්වෙනි කාරණේ තමයි උපේක්ඛා සම්බොජ්ජංගේ. උපේක්ඛා සම්බොජ්ජංගේ පින්නතුනි මධ්‍යස්ථ ස්වභාවය අරමුණු වලට ගැති නොවීම. මධ්‍යස්ථ ස්වභාවය මේ භෞතික වශයෙන් පවතින දේ වෙන්න පුළුවන්. ලෝකෝත්තර මාවතේ දෙයක් වෙන්න පුළුවන්. කවරම හෝ දෙයකට අපි නතු නොවෙන්නට ඕනේ. මධ්‍යස්ථ භාවයෙන් සිටින්නට ඕනේ. ඒ කියන්නේ කරුණවල යථාර්ථයේ දකින ස්වභාවයේ මානසිකත්වයක් අපි උපය ගන්න ඕනේ. අපි හදා ගන්න ඕනේ. ඒක ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි. අපේ ව්‍යායාමයේ තුල ලබා ගන්නා සාමාර්ථයක්. ඒතර අපේ හිතට නිතරම අලස බව එනවා. ඒ වගේම හැකිලීමට, පසුබෑමට, අධෛර්යයටපත් වෙන මනෝභාවයන් අපිව ආක්‍රමණය කරනවා. මෙන්න මේ අලස බව, හැකිලීමටපත් වෙන අවස්ථා, කිලුටු සිතුවිලි ආදී දේවල් අර සමාධි සහගත සිත විකෘතියට ව්‍යාකූලත්වයට පත් කරනවා. එහෙනම් අපිට මේ අන්තයට යන්නේ නැතිව මධ්‍යස්ථව නිර්වාණය දක්වා අපි මුලින් සඳහන් කළ කරුණු ගොනු කරගෙන එන මනස ප්‍රවීණත්වයට පත් කර ගැනීමට තිබිය යුතුම ස්වභාවය. අන්තයකට නොගොස් මැදිහත් වූ පිළිවෙතක් තුළ තමන්ගේ පරමාර්ථ ධර්මී ඉටු කර ගැනීම සඳහා මේ ජීවිතේ වෙන්න පුළුවන්, ලෝකෝත්තර ජීවිතේ වෙන්න පුළුවන්, කවරම වූ විමුක්තිදායක මාර්ගයක වූ සිද්ධියක් වුණත් පින්නතුනි අපි අපේ අරමුණ බිඳ ගන්න හොඳ නැහැ. ඒ නිසා පින්වත් ඔබ හැමෝම බොහොමත්ම ශ්‍රද්ධා සම්පන්නව බුද්ධි ගෝචරව මේ ධර්මයේ උතුම් පරමාර්ථය කරා යන ගමනේ සිද්ධ කළ සුවිශේෂ වූ දානයක් ධර්ම දානය තුලින් සිද්ධ කරන්නේ. මේ අවස්ථාවේ පින්වත් ඔබට නිර්වාණය සොයා යන්නේ කැටියට, නිර්වාණයට අදාළ ප්‍රතිපදා පුරන්නේ කැටියට, සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පිරීමේ වගකීමෙන් යුක්ත වූවන් හැටියට මම සත්‍ය බෝධි ධර්මයන් පිළිබඳව සංක්ෂිප්ත සටහනක් තමයි මේ ධර්ම දේශනාවෙන් සිදු කළේ. නිවන පැතීමක් තුල පමණක් හිටවන්නක් නොව උත්සාහ කරමින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපදා මාලාවක් තුලින් උපයා ගන්නා සුවිශේෂ වූ ධර්තාවක්. ඒ සුවිශේෂ පරමාර්ථ ධර්මයේ මුදුන්පත් කර ගැනීමට ලොවී ලෝතුරු සැනසුම සාක්ෂාත් කර ගැනීමට ඔබ සැමට ලැබේවා. ප්‍රඥාව විවර වේවා. ධර්මයේ යථාර්ථය වැටහේවා. ස්වර්ග මොක්ෂ සම්පත්ති ලාභය තුල සදා සුවපත් භාවයේ පින්වත් ඔබට සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සිත කරගමු.